සුපුරුදු විදියට අදත් ඇග්‍රෝටෙක් සොලියුෂන් YouTube channel එක මගින් ඔබ සාදරයෙන් පිළිගන්න ලබනවා. ඒ අනුව වී වගාවේ ඵලදායීතාවය ඉහළ නැංවීමට එහෙම නැත්නම් වියදම අවම කරමින් ලාභය උපරිම කරගන්න වී වගාවේදී අපි අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් මොනවද කියන එක පිළිබඳව අදත් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරින් වී වගාවේ වල්පැලෑටි කළමනාකරණය කියන කාරණේ කොහොමද අපේ වියදම අවම කරගෙන ලාභය උපරිම කරන්න බලපාන්නේ කියන කාරණය සම්බන්ධව තමයි අද වීඩියෝ එක මගින් ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තෙන්ම වී වගාවේ ගොයම සමග තරංකාරීව වැඩෙන වල්පැලෑටි නිසා වී වගාවේ අස්වැන්න 100% මොන නැති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගොයම් පැලේ වර්ධනයට බලපානවා, ඊළඟට පඳුරු දැමීමට බලපානවා. මේ කාරණා දෙක ප්‍රධාන කොටගෙන වී වගේ අස්වැන්න සම්පූර්ණයෙන්ම අහිමි වීමට වල්පැලෑටි කියන දෙයට බලපෑම් කිරීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට වල්පැලෑටි බීජ, වල්පැලෑටි වල කොටස් අපේ අස්වැන්න සමග මිශ්‍ර වුණාම අපේ නිෂ්පාදනයේ ගුණාත්මය අඩු වෙනවා. නිෂ්පාදනයේ ගුණාත්මය අඩු වෙනවා කියන්නේ අලෙවි කර ගැනීමට ගියාම ඒක විශාල වශයෙන් බලපානවා. ඒක අපේ ආදායමට බලපානවා, මිල පහළ වැටීමට බලපානවා. ඒ වගේම තමයි අපි බිත්තර වී නිෂ්පාදනය කරනවා නම් බිත්තර වී නිෂ්පාදනයේදී ප්‍රධාන වශයෙන් බලපාන කාරණයක් තමයි මේ වල් බීජ මේ අපේ බිත්තර වී සමග තිබීම. අපි දන්නවා ග්‍රෑම් 500ක ග්‍රෑම් බීජ 10කට වැඩි අඩු ප්‍රමාණයක් තමයි තියෙන්න ඕනේ. එතකොට අපේ ශේෂ්ඨයේ වල් තිබ්බොත් අපේ මේ බිත්තර වී වල ආදායමට සහ ගුණාත්මයට බලපානවා අහිතකර ලෙස. ඒ වගේම ගොයම සමග තරංකාරීව වල්පැලෑටි වර්ධනය වුණොත් අපි ගොයමට යොදන එහෙම නැත්නම් අපි වී වගාවට යොදන යෙදවුම් වල්පැලෑටියටත් අවශෝෂණය කරගන්නවා. ඒක අපිට අහිතකර ලෙස බලපානවා. ඒ යෙදවුම් අපේ ගොයමට ගන්න නැතුව වල් ශාක වලට ගියාම අපේ ඵලදායීතාවය හැම තැන නිෂ්පාදනය අඩු වීම වෙනවා. එතකොට ඒකත් අපේ වියදම වැඩි වෙන්න, ලාභය අඩු වෙන්න බලපාන කාරණා. අපි දන්නවා වී වගාවේදී ගොයම සමග තරංකාරීව වැඩෙන වල්පැලෑටි රාශියක් තියෙනවා. ඒවා අතර අපි පොඩි වර්ගීකරණයක් කරලා තියෙනවා. හඳුනා ගැනීමේ පාසු වුණා තෘණ වර්ග, එහෙම නැත්නම් තනකොළ වර්ග, පන් වර්ග සහ පළල් පත්‍ර විදිහට. ඒතර මේ සියලුම වල්පැලෑටි අපේ ගොයම සමග තරංකාරීව වර්ධනය වෙලා අපේ ගොයමට විශාල වශයෙන් බලපෑම් කරනවා. තෘණ වර්ග අතරින් ගොජිරි බජිරි මාරු කියන වල තමයි ප්‍රධාන වශයෙන් ගොයමට බලපාන්නේ. එහෙම නැත්නම් ගොයම සමග තරංකාරීව වර්ධනය වෙන්නේ. ඊට අමතරව පන් වර්ග තියෙනවා. අපි කුඩු මැටි කියලා කියන තුනස්ස දුංගිරිය වගේ පන් වර්ගත් විශාල වශයෙන් අපේ වී වගාවේ වර්ධනය වෙනවා. ඊට අමතරව පන් වර්ග තමයි ජපන් ජබර, දියාබරලා, දියගෝ වගේ ඒවා අපේ ගොයම සමග තරංකාරීව වර්ධනය වෙනවා. ඉතින් මේ වල්පැලෑටි සියල්ල පාලනය කිරීම සඳහා අපි නිසි ඒකාබද්ධ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුම වෙනවා. ඒක නිසාවෙන්ම අපි ප්‍රධාන මූලධර්ම තුනක් පදනම් කරගෙන ඒ ඔස්සේ වී වගාවේ වල්පැලෑටි කළමනාකරණය කියන කාරණය කළ යුතු වෙනවා. ඒ අනුව අපේ පළවෙනි ක්‍රමයේ විදිහට අපේ වගාවට එහෙම නැත්නම් අපේ ශේෂ්ඨයට පිටතින් වල්පැල පැමිණීම පාලනය කිරීම. මේ සඳහා අපිට විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන්න පුළුවන්. ඒ අතර පළවෙනි පියවර විදිහට අපිට ඉපනැල්ලේ වල් ටික අපිට විනාශ කරගෙන ඒ සඳහා විවිධ ක්‍රම අනුගමනය කරන්න පුළුවන්. රසායනික සහ රසායනික නොවන සහ ඊළඟට බිම් සැකසීම මගින් අපිට වගාවට කලින් අපේ ක්ෂේත්‍රයේ වල්පැල ටික ඉවත් කරන්න පුළුවන්. ඒ වගේම ඇලවේලි සුද්ධ කිරීම, අපේ වාරි පද්ධතිය සුද්ධ කිරීම, එලිපෙහෙලි කිරීම මගින් අපේ ශේෂ්ඨයට වල්පැලෑටි එන එක පාලනය කරගෙන ඒකට හැකියාවක් තියෙනවා. අපි ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු වෙනවා. ඊළඟ ක්‍රමවේදයේ විදිහට අපි අනුගමනය කළ යුතු වෙන්නේ වගා භූමියේ දැනට තිබෙන වල් බීජ පැලවීම පාලනය කිරීම. ඒ සඳහාත් අපිට විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන්න පුළුවන්. ඒක බිම් සකස් කිරීමට, බිම් සකස් කිරීමේ කාලය වැඩි කිරීම, ඒ වගේම ඒ සඳහා වෙනත් රසායනික ක්‍රමයන් පාවිච්චි කිරීම මගින් අපිට මේ පොළවේ තියෙන බීජ ප්‍රමාණය පැලවීම. එතකොට අපි පොළව අපි කියනවා බීජ බැංකුවක් කියලා. මේකේ බීජ ලක්ෂ කෝටි ගණනක් තියෙනවා. මේවා අපි වගාව පිහිටුවට පස්සේ ශීඝ්‍රයෙන් මතුවෙන්න පටන් ගන්නවා. අපිට පුළුවන් මේ බීජ ටික පැලවීම
යම් තාක් දුරට පාලනය කරගන්න නැත්නම් කළමනාකරණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ සඳහා අපි විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු වෙනවා. තුන්වෙනි මූලධර්මයේ විදිහට අපිට පුළුවන් අපි වගාව පිළිහිටුවාට පස්සේ මේකේ මතුවෙන වල්පැලෑ ටික පාලනය කිරීම. ඒ සඳහා අපිට විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන්න පුළුවන්. මුලින්ම අපිට පුළුවන් මේ මතුවෙන වල්පැලෑ ටික ගලවලා ඉවත් කරගන්න. එහෙම නැත්නම් වෙනත් ක්‍රමයක් පාවිච්චි කරලා තැලීමකට කැඩීමකට පොඩි කිරීමකට ලක් කරලා ඒ වල් ටික විනාශ කරන්න පුළුවන්. එහෙම කරලා අවසානයේ ඒ තුනලුත් පාලනය කිරීමට අපහසු නම් අපිට පුළුවන් රසායනික ක්‍රමයකට ගිහිල්ලා මේ වල්පැලෑ ටික කළමනාකරණය කරගන්න. වර්තමානයේ ප්‍රායෝගික පිළිවෙත ගැන පොඩි දෙයක් කතා කරොත් ඇත්තටම ගොල්මහතුරු මේ ප්‍රධාන ක්‍රමවේදයන් තුන ඔස්සේ සලකා බලනකොට ඇලවේලි සුද්ධ පවිත්‍ර කිරීම, ඉපනැල්ල විනාශ කිරීම වගේ කාර්යයන් හරියට කරනවා. ඊළඟට අපි මම කලිනුත් දැනුවත් කරා බිම් සකස් කිරීම මගින් තමයි පැලගොය මේවල් 50%කට වැඩි ප්‍රමාණයක් පාලනය කරගැනීමේ හැකියාවක් තියෙන්නේ. නමුත් තවමත් ප්‍රායෝගික තත්ත්වයේදී තියෙන්නේ ඒ බිම් සකස් කිරීමේ ක්‍රමවේදය නිසි තාක්ෂණික ක්‍රමවේදය නිසි තාක්ෂණික උපකරණ එමෙන්න යාන්ත්‍රීකරණය හරියට භාවිතා නොකිරීම නිසා නිවැරදිව බිම් සකස් කිරීම තුළින් වල්පැලෑටි පාලනයක් වෙන්නේ නැහැ. ඒ සමහරවිට කාලය ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. මොකද කණ්ඩ රැසින් තීන්දුව తీරනත් එක්ක ජල ඉංග තත්ත්වයක් එක්ක මුළු සම්පූර්ණ දින ගාන දින 21ක් වගේ දෙන්නේ මේ මඩවැඩ කටයුතු ටික අවසන් කරගන්න ඒ කාලය මදි වෙන්න පුළුවන්. කොහොම නමුත් අර පිටල්ල පෙරලන විදියට පළවෙනි හිය සිදු කිරීම නිසියාකාරව තාම වෙන්නේ නැහැ. නමුත් යම් ප්‍රවණතාවයක් තියෙනවා මේ විශේෂයෙන්ම මේ යල් කන්නේ ගොවිමහතුරු බිම් පෙරලීමේ ක්‍රමවේදයට ගිහිලා තිනවා. අපිට ඉදිරියේදී මේකේ සාර්ථකත්වය ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ ක්‍රමවේදයන් අපි ඉදිරියේදී විශේෂයෙන්ම අනුගමනය කළ යුතුම වෙනවා. එහෙමනම් අපි බලමු කොහොමද මේ සාර්ථකව වල්පැලෑටි කළමනාකරණය නොකිරීම අපේ වියදම් වැඩි වීමට සහ ආදායම අඩු වීමට බලපාන්නේ කියලා. ඇත්තෙන්ම අපි දන්නවා වර්තමානයේ ගොවිමහතුරු වැඩිපුරම එහෙම නැත්නම් ජනප්‍රියම ක්‍රමවේද භාවිතා කරන්නේ රසායනික වල්නාශක වල්පැලෑටි කළමනාකරණය කිරීම සඳහා. ඉතින් රසායනික වල්නාශක භාවිතා කිරීමට රසායනික වල්නාශක සඳහා ලොකු වියදමක් දැරීමට සිදු වෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ රසායනික වල්නාශක භාවිතා කිරීමට පෙර බිම් සකස් කිරීමේ ක්‍රමවේදය තුළින් වල්පැලෑටි පාලනය කිරීමට ආරම්භ කරන්න. ඒ තුළින් අපිට මේ යන වියදම ගොඩක් පාලනය කරගන්න පුළුවන්. මොකද බිම් සකස් කිරීමට අපි දරන වියදම අමතර ගන්න නෙවෙන නිසා ඒ තුළින් වල්පැලෑටි පාලනය කියන කාරණය හොඳින්ම සිද්ධ වෙන නිසා. ඒ නිසා අපිට ඒක හරියට කරගත්තොත් රසායනික වල්නාශක සඳහා යන වියදම සෑහෙන දුරට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මේ වල්නාශක සඳහා යන වියදම තවත් අඩු කරගන්න පුළුවන්. අපි හිතවන ක්‍රමවේදයකට එහෙම නැත්නම් පැල සිටුවීමේ ක්‍රමවේදයකට ගියොත් අපිට වල්නාශක යෙදීම අවශ්‍ය වෙන්නේම නැහැ. ඒ සඳහා යන වියදම අපිට සම්පූර්ණයෙන් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි වල්පැලෑටි හරියට කළමනාකරණය කරේ නැත්නම් අපේ වගා ශේෂ්ත්‍රය තුළ මේ සමහර වල්පැලෑටි තියෙනවා අපේ ගොයමට වැළඳෙන රෝග පලිබෝධකයින්ගේ තාර්ක ශාක විදියට ක්‍රියාත්මක කරනවා. මේ වල්පැලෑටි අපේ ශේෂ්ත්‍රයේ තිබ්බම මේ වල්පැලෑටි හරහා අපේ ගොයමට එමෙත අපේ දී වගාවට පලිබෝධ හානි, දිලීර රෝග හානි එන්න පුළුවන්. ඉතින් ඒකත් අපිට අහිතකර ලෙස බලපානවා. එහෙම නැත්නම් අපේ වියදමට බලපානවා. මොකද අපිට එහෙම වුණොත් කෘමිනාශක, පලිබෝධනාශක, දිලීරනාශක යොදන්න වෙනවා මේ තත්ත්වය පාලනය කිරීම. එහෙමනම් අපි ඉදිරියේදී නැවත ඔබ දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ ඒකාබද්ධ ක්‍රමවේදයේ අවසන් ක්‍රමය වන රසායනික වල්නාශක භාවිතා කරලා කොහොමද පැලගොයමේ වල් ටික කළමනාකරණය කරගන්නේ කියලා. එහෙමනම් අද වීඩියෝවෙන් සමුගන්නවා. නැවත මෙවැනි තාක්ෂණික තොරතුරු සමගින් ඔබ දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඔබ සැමට ආයිබෝවන්. ඔබ තවමත් Agrotech Solution YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, share කරලා සහාය දෙන්න ඔබ සැමට ආයිබෝවන්.